මීට වැඩිය හොඳයි. Shut up. أخبارك؟ شو أخبارك؟ تمام؟ طيب شوف 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 والله العظيم شبل، والله العظيم انه شبل، والله العظيم انه شبل. රටපුරාම අවුරුදු සිරිනෙන් බලන්නේ රබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ තතුම් හිතුවේ වගේ සිනාවේ සිරිලිරි ඕරුදු සිරිනේ අක්කි මේ අහන්න මල්ලි බබා දෙස බලන්න නෙමෙයි දෙන්න ඕනි නෑ දෙන්නේ නෑ ගුටි දෙන්නේ දිගටම බලන්න මලිලා මවල තියෙන අක්කලට තමයි. අද පුතේ මේ විද්‍යාව මිස් නෑ මේ මට පොඩ්ඩක් පන්තිය බලන්න කිව්වා. මේ මොකක්ද තියෙන පාඩම? කුඹුරු. කුඹුරු ගැන පුතේ මහ දෙයක් කියන්න නෑ. මේ කුඹුරු කියන්නේ කොහොමද? ඔයා පළවෙනි පාර ඔයා නෙවෙයි අහන්නේ. එතකොට ඒක ගැඹුරු වෙන්න පුළුවන්. ඒකින්ද බහින්න කලින් පොඩි කෝටු කෑල්ලක් බස්සලා පොඩ බලන්න ගැඹුර කොහොමද කියලා. ඊළඟට කුඹුරු ඔයා අඳේට නම් ආන්නේ ඔයා අයිතිවාසිකම් කියන්න යන්න එපා. මොකද ඒක ඔයාගේ හිතට හරිනේ. තව පුතේ මේ කුඹුරක් හාද්දි කොහොමත් ඔයා අයිතිවාසිකම් කියන්න යන්න එපා. සින්නම්පරේට මත් නැත්නම් ආන්නේ එහෙම ගොම් කතා කියනකොට ඔයා අඳේට ආන්නේ. ඒක තමයි හොඳම විදිය. ඊට අමතරව පුතේ අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න කුඹුර ඔයා අඳේට ආනවා කියන්නේ කුඹුර අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරයා කවදා හරි කැන්දගෙන යන්න පුළුවන් කියන එක. ඊට අමතරව පුතේ අනිවාර්යෙන්ම ඔයා කුඹුරකට බහිද්දි බූට්ස් දෙකක් දාගන්න. මොකද විස බීජ තියෙන පුළුවන් මීයුන හැදෙන්න පුළුවන් ඔයාට. බුදු සරණයි පුතේ හොඳට ඉගෙන ගන්න. මම යනවා දැන්. ඔයාලට මන් දුන්න ගෙදර වැඩ ටික කරන්න අට්‍රැක්ටරයක් පාවිච්චි කරන්න. අසුචි ගිහිල්ලා යට කලිසමේ ඒ ඔක්කොම බොරුනේ තනිකර බොරුනේ වාරයක් නැති අසුචි මට කියන්නේ අසුචි අසුචි කියන්නේ බොරුවේ බොරු කවුද කියන්නේ ගියා කියලා ඒ අසුචි නෙමෙයිද ඔබ නැත්තම් නෑ කියන්නේ පාඩේ අහන්න අයිතියක් නෑනේ මොකද්ද අහන්නයි දෙන්නේ නැත්තේ මොකද්ද අහන්නයි දෙන්නේ නැත්තේ උත්තර දෙන්නෙත් නෑ මම ඇයි උත්තර දෙන්නේ නැත්තේ උත්තර දෙන්නට අයිමන්නේ කේකේ මහත්තයානේ ආමෙත් අනන්න 119 පොලිස් සර්විස් යනට මායිසේ දැන් මෙතන රණ්ඩුවක් යනවාද කොහෙද ඔය නාලපිටියේ සර් නාලපිටියේ කොහෙද උලපනේ පොලිසිය අයිති වෙන්නේ කොහෙද නේද නාලපිටියේ සර් නාලපිටියේ ඔව් ගා ගන්නවා සර් කවුරු ගහගන්නේ ගා ගන්නේ පූසකයි බල්ලගේ තමයි ගා ගන්නේ රටපුරාම අවුරුදු සිරිනෙන් බලන්නේ රබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා
කාලා දාගත්ත කෙල්ල යාලු ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු කට්ට කාලා දාගත්ත කෙල්ල යාලු ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු තොට පෙවුන්නද මගේ ඇඳුම මම මෙච්චර ලස්සනට ඉන්න තෝමට ලස්සනයි කිව්වද? තොපි පිරිමි සේරම එකයි. යකෝ දැනගනි තමන්ගේ ගෑණි ළඟ ඉද්දි වෙන ගණු වර්ණ නොකර ඉන්න. ගල් මූසලයා. අනගි මොකද මේවට එකපාරට උනේ? එකපාරට නෙමෙයි දෙපාරට නෙමෙයි 100 පාරට උනොත් තෝ මගේ ඉස්සරහ කතා කරන විදිහට තෝ වෙන තැන් වල කොහොම ඇතිද බූරුවා. මොකද මේ කතා කරන විදිය? මම කැමති නෑ ඔහොම මට කතා කරනවා. ඇත්තද කැමතිද? පොඩ හිටපන් බල හිටපන්. මම කියලා නායමියක් අකට කතා කරන තොට නායමියක් කසාද මන් දන්නා. තොට හරියන්නේ තෝයෝගේ නාකි ගෑණිය තමයි බූරුවා. ඔයාලා මොකද්ද උනේ? ට්‍රැක් පැන්නද? ට්‍රැක් පැන්නද? තෝ තමයි බූරුවා මට ට්‍රැක් පැන්නුවේ. මේ ඵලයන් මෙතන නැගිටලා ඵලයන්. තෝ එන්න බෑ අපේ ගෙවල් පැත්ත පලාද පස් පාගන්න. ඵලයන් ඉතින්. තමුසර පිස්සුදෝයි? මේ මොන මොකටද මේ? මං යනවා යන්න. මං දැන් තමයි තමුසගේ ඇත්ත ස්වරූපය දැනගත්තේ. ඇත්තද? ඔබ දැනගත්තද මගේ ඇත්ත ස්වරූපේ? අනේ යකෝ, තෝගේ ඇත්ත ස්වරූපය දැන් තමයි දැනගත්තේ. තොට ගෑනු කී දෙනෙක් ඉන්නද? තොට ගෑනු කී දෙනෙක් මැසේජ් කරාද? ඒක තමයි අර ගෑනු මට මැසේජ් කරලා කිව්වේ. අනේ නිකන් ඵලයන් යකෝ යන්න තෝ හිතුවද මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා. තෝ විතරද ඉන්නේ? අම්මා මහලකු හැන්ඩියනේ මට තෝත් එක්ක ඉන්න. මේ පැත්ත පලාදින්න නේද පස් පාගන්නද? ඵලයන් මෙතන යන්න. තෝ වගේ එකෙක් ඕනේ නෑ යකෝ මම හොඳ මිනිහෙක් හොයන් පෙන්නනවා. ඵලයන්. බූරුවා. එනවා මෙතන. මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා හිතේ. අර මොකද මල්ලි යන්නේ? අර මොකද? කොට මිනිහෙක් හොයන්න යන්නේ. කොට ඉන්න බෑනේ මගේ මිනිහාගේ කරේ එල්ලෙන්නේ නැතුව. නා කිච්චි. මිනිහෙක් හොයාගන්න නෑ. මගේ නිල් මල් පීනේ සුරකීවා ඔයාලගේ වහල්වින්ද තමයි අපේ පන්තිර නැගිටින්න බැරි. අයි පන්තියෙන් නැගිටින්න බැරි. අපි ඉස්කෝලේ යන කාලේ අගේක නැගිට්ටේ පොල් කඩලා වුණාම මුළු පන්තියම නැගිට්ටේ හොඳද? නැගිටින්න බෑ. පන්තියේ. කටවහගෙන යන්නකෝනේ. ඉන්නකෝ මේක ඉවර කරන්න. යන්නකෝ. ඔයාලගේ වහල්වින්නකම් මේ බංගලාවල දනපොතිය හැමදාම වැජබෙනවා. නොගත් වහලා. මොබේ පන්තියේ මෙවුන්ට කෙනෙහිලකම් කරන්නේ. අපේ පන්තියට කෙනෙක්ම් කරේ නෑ මං එක මේකගේ බත් එකක් කාලා තින් ඉන්නවා මොකුත් කළා නෑ මං කියන්නේ ඔය කියන්නේ තමන්ගේ පන්තියේ උන්ටමයි හොරමරකම් ටික කරලා තියෙන්නේ. වහලා. වහලා කොහෙද ගිහින් බලපියකොන ඔක්කොම හැරලා තියෙන්නේ ඔයාලා උඹලා වගේ උන් හින්දා තමයි අපි අද අධිරාජ්‍යවාදීන්ට යටත් උනේ. අදත් උන්ගේ යකඩ සපත්තුර පෑගිලා ඉන්නේ උඹලා වගේ වහල්ලු හින්දා. මොමාගේ යකඩ සපත්තුවද මූ මේ කියන්නේ අපි තොපේ සපත්තු ගන්න නෑකොන අංකල් මට මේ රේනම් බඩුව දෙන්න. බබා මේක රිසර්ව් කරලානේ තියෙන්නේ. අපි මේ වගේ වෙනසෙන් නම් බඩුව බලමු. වෙනකන් නෙවෙයි මිල්ල. අම්මෝ මෙයාගේ කට. ඔය කට සබන් දාලා හොදන්න ඕනේ. මම මෙතන තාම තමක බනහන නෙමෙයිනේ. සෙල්ලම් බඩුව ගන්න. මේ තෝ වගේ එකට බන කියලා වැඩකුත් නැහැ. තෝ යන්නේ අපායට. අරේමද? මොනේ නම බණ්ඩනවා. අඬනවා. අක්කි. වෙන මේ අංකල් වෙන මම එන්නවා. මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් අරන් සතුටින් ඉමු. එක්සත් ගුලිය ගණන් ඇහුවම රෙද්ද රෙවෙන උන්ගේ සංගමේ පණිවුඩයකි.